හරි අයිබෝන් ළමයි 10 වසර කොමර්ස් පළවෙනි පාඩම බලවත් කියලා බලන කට්ටියම වතිනේ ව්‍යාපාර පසුබිම නේද? ව්‍යාපාර පසුබිම. ඒ කියන්නේ මේවයි ව්‍යාපාරයක් කොහොමද මේ හැදිලා තියෙන්නේ? ව්‍යාපාර කියන්නේ හැදුනේ කොහොමද? ව්‍යාපාර කියන්නේ කොහොමද සංකල්පය ආවේ? හරි? ව්‍යාපාරික සම්පන්න වුණාද? ව්‍යාපාරය පවතින්නේ? අන්න ඒක අධ්‍යයනයේ පාඩමෙන් වෙන්නේ. හරිද? ව්‍යාපාර ව්‍යාපාර හරි බලන්න පළවෙනි මාතෘකාව තියෙන පොතේ ව්‍යාපාරයේ මූලික පදනම හරි ඒක පිළිබඳව කරන ව්‍යාපාර ආරම්භ වෙන්නේ ගොඩාක් කාලෙකට කලින් මොන කාලේ වගේද අජෝගේ කාලේ නෑ ඒත් කලින් හරි එහෙනම් මුලින්ම ව්‍යාපාර ආරම්භ වෙන්නේ බාන්න හොමාරු කරගෙන තමයි ව්‍යාපාරයක් ආරම්භ වෙන්නේ ව්‍යාපාර සංකල්පය ආරම්භ වෙනවා එතනින් හරි දැන් අපි කරන්නේ සල්ලිල බඩු ගන්න එකනේ කරන්නේ සල්ලි තමයි අපිට හම්බෙන්නේ අපිට සපේ සේවාවක් හෝ රස්සාවක් කරලා හම්බෙන්නේ හරි එහෙම තමයි සේවාවක් කරලා හරි අපි ගන්න සල්ලි. ඒ කියන්නේ සල්ලි දෙන්න බඩු ගන්න නේද? අමරවල එකටම ව්‍යාපාර ආරම්භ වෙන්නේ බාන්න කොමාරු කරගෙන. බලමු කොහේ උනේ කියලා මෙන්න මේ විදිහට. අපි නෝ වෙන්නේ ඉන්නවා මොනසේ. වෙන්නේ ඉන්නවා තවත් මොනසේ. හරිද? සාමාන්‍ය මිනිස්සුන්ට උදාහරණයක් මම කියන්නේ හරි ඕන කරනවා සතියකට හරි මාසෙකට ගමු සතියක මාසෙකට ඕන කරනවා මැටි බඳු ගොඩක් කලින් මම කියන්නේ මැටි බඳු දෙකක් හරිද ඕන උදළු එකක් හරිද එතකොට තව ඕනෙනවා ඉදල් දෙක තුනක් කියමු තුනක් ඉදල් වගේ දෙයක්. නැත්නම් හාල් වගේ නම් නීති ගත්තේ. හාල් කිලෝ කීයක් වගේ. මෙන්න දෙන්න මිනිස්සු දෙනෙක් ඉන්නවා. හරි? එක්කෙනෙක්ට පුළුවන් මැටි බඳු මෙයාට පුළුවන් කොහොමද දන්නේ 10ක් මාසෙකට. හරි? මේ උඩ කරන්නේ මාසෙට. මාසෙට දෙකයි උදුළු දෙකයි ඉදල් තුනක් මාසෙකට. මෙයාට පුළුවන් 10ක් හදන්න. උදුළු පුළුවන් තුනක් ඉදල් දෙකක් හරි මෙයාට පුළුවන් මැටි බඳුන් 5ක් උදළු 15ක් ඉදල් 3ක් හරිද මේ දෙනවා ගත්තම මේ දෙනේ වැඩිම මෙයාට මොකක්ද වැඩිම අන්නවා මෙයාට මොකක්ද අන්නවා වැඩිම මැටි බඳු නේද 10ක් පුළුවන් මෙයාට මෙයාට උදළු තව කෙනෙක් නෝ ඉදල් හදන්න පුළුවන් කෙනෙක් තව කෙනෙක් නෝ ඉන්නේ මොකක්ද යක් ගොවිතැන් කරනවා දැක්කනේ ඒ වගේ දැන් මේ දෙන්නේ මෙයාට වැඩි මැටි බඳු හදන්න මෙයාට පුළුවන් උදළු හදන්න එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ දැන් මෙයාට වැඩිපුර තියෙනවා ඊට මාසෙට දෙකක් වැඩිපුර මෙයා 8ක් තමයි වැඩිපුර හරි මෙයාට උදළු එකයි 13ක් 14ක් වගේ වෙනකන් වැඩිපුර දැන් මේගොල්ලෝ බලනවා දැන් මේගොල්ලෝ ඕඩර් කරන උණ ප්‍රමාණය පොඩ්ඩේ මාසෙ ඕනේ. නැත්නම් උණ ගන්න අන්තිමට තව ටිකක් තියෙනවා. හරිද? මේ ඔක්කොම හදන්න පුළුවන් දෙකෙන්ද? මේ ඔක්කොම හදන්න දැනුම තියෙනවද? දැනුම නැහැ, තාක්ෂණය නැහැ, හවගේ දක්ෂතාව නැස්. ඔක්කොම එක්ක හදාගන්න බෑ මේ ඔක්කොම. අපි උණ කර හැමදේම එළවලු එතකොට ගියාම අනිකුත් දේවල් ඔක්කොම හදාගත්තා තනියම. බෑ. එතකොට මෙයාලා බැලුවා මෙයාලා නම් වැඩිම හදන්න පොතම දේ මොකද්ද? එයා දක්ෂ දේ මොකද්ද? ඒක නිරලා එයාලා ඒක හදන්න ගත්තා. ඒතකොට මේ ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මෙයා හදන මෙතන විතරක් මාසෙකට. ඒකට තමයි 10ක් පුළුවන්. උදේට 3යි පුළුවන්. ඉතින් දරකට මාසෙට 2යි පුළුවන් මෙයාට. හැබැයි මෙයා හදන මෙඩිබදු 10ක් මෙයාට පුළුවන් 10න් දෙකක් තියාගෙන ඉතුරුවට හෝම්වර්ක් වල තමයි අරගත්තා. ඒතකොට මෙයාලා කරේ මේ උතුළු කියන්නේ මෙයා හදන්නේ නැහැ. මෙයා ඉතල හදන්නේ මෙයා හදන මෙඩිබදු. විතරයි එයා හදන්නේ. හරි. මෙයා හදන උතුළු. ඒතකොට උතුළු හදලා එයාට උන කරන්නේ 1යි 14ක් තියාගත්තේ. ඉතුරු 14 එයාට උනට තෙල් බව උන ගන්නවා. ඇයි? ඉතල තුන 3යි. දරන මාසෙ යාර. මෙතන 5යි. දැන් මම 15 කරන්නේ උදළුනේ. උදළුනේ. උදළු අරගෙන උදළු හදලා ඉවරලා ඉතුරු ටික අතිරික්තේ මොකද ගන්නෙ? Taman ඕන කරන අනිකුත් අයත් සම කුමාරව ගන්න. දැන් මෙයාට උදළු කීයද? 3ක් මාසෙ. ඉතින් මෙයාට උදළු 3ක් දෙනවා. මැටි බඳු 3ක් ඉල්ල ගන්නවා.
ඒතර මෙයාගේ පිටිපන්දු මෙයාට 5ක් ඕනේ. තව දෙකක් තව පිටිපන්දු හදගෙන තියලා උදුළු දෙකක් බිල ගන්නවා. ඒතර යාර පිටිපන්දුත් තියෙනවා උදුළුත් තියෙනවා. තව දෙකක් ගන්න එක ඕනේ යාර. අන්න ඒකද. බාන්න එක මේසාර පුරක් උනේ බාන්න තමන්ගේ දක්ෂතාව හැකියාව දෙන බාන්න අතිරික්ත නිෂ්පාදනය කරනවා. කියන උනට වඩා වැඩිපුර හදලි වෙලා තමන්ට අනිකුත් බන්සම හොමාර වර්ග මින් තමයි මුලින්ම ව්‍යාපාරික සංකල්පය ආරම්භ වෙන්නේ. මෙන්න ව්‍යාපාර ආරම්භ. අපි මෙන්න මේ කාල පරිච්ඡේදය. මෙන්න මේ කාල වකවානුවල. අපි මොකක්ද කියන්නේ? බාන්න හොමාර යුගය. ඒවත් බාට සිස්ටම්. මොකද්ද? බාන්න හොමාර යුගය. හොමාර යුගය. නැත්තම් මොකද බාට සිස්ටම්. බාට ක්‍රමය. සිස්ටම් සිංහලයේ වචනේ ක්‍රමය. කියලා කියන මෙන්න මේ කාල වකවානුවල. එතකොට මොකද්ද බාන්න හොමාර ක්‍රමය කියන්නේ? යුගය කියන්නේ තමන් නිවිදහි බාන්න අතිරික්ත වශයෙන් නිපදවා තමාට අවශ්‍ය අනිකුත් බාන්න සමග හොම්වර්ක් කරත් උගේ තමයි බාන්න හොම්වර්ක් කරන උගේ කියන්නේ. හරි? බාන්න සිස්ටම් එක කියන්නේ. ඒ ව්‍යාපාර වලින් ආරම්භ වෙන්නේ අන්තිම සංකල්පිත ව්‍යාපාර ආරම්භ වෙන්නේ. හැබැයි කලකෙන්ද මොකද වෙන්නේ? මේ බලන්න. මෙයාට උඩට 15ක දෙන වෙලාව වැඩි වෙන්න කියන්නේ. එයාට මාස දෙක පහක් හදන්න පුළුවන් වුණාට ගත කරන වෙලාව වැඩි වෙන්න පුළුවන්. මෙයා මෙලිබඳු 10ක් ඇදුවට එයා එක්ස්ට්‍රා වැඩ කරන්නේ නැහැ. හැබැයි මෙලිබඳු 10කට හැදෙන්නේ. හරිද? එතකොට මෙයා දැන් එක උදල්ලා දෙනවා මෙයාට දෙනවා මෙලිබඳු එකක්. ආ සමාන නෑනේ. යා මාසික ප්‍රමාණය මෙයා මාසික ප්‍රමාණයට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නෑ. සංඛ්‍යාත්මකව ප්‍රශ්නයක් නෑ. මම මෙලිබඳු කීයක් දෙනවද මෙයා එක උදල්ලකට? අපි මොකද කියන්නේ? මෙයාට මොකද දෙන්නේ එකයි. එක උදල්ලකට. මෙතන මට දෙකක් ඕනේ කියලා. එතකොට ප්‍රශ්නයක් ආවා. එතන ගැටලුවක් ආවා. අන්න එතකොට තමයි අන්න මේ පස්සේ දැන් මේක විලෝපන පස්සේ ඉතින් දෙනවා මොකද්ද? මුදල්. මුදල්. මුදල් ඒකකයේ මුදල් වකර ඒකකයේ මුදල් ඒකකයේ පැමිණෙන්නේ නේද තමයි. මුදල් කියන එකගේ පැමිණීම වෙන්නේ මේ බාණ්ඩු වර්ග ක්‍රමයෝගය විලෝපන පස්සේ. ඇයි ප්‍රශ්නයක් ආව නේද? මෙයා කොහොමද කරන්නේ මෙයා දන්නේ නැහැ. අනේක ප්‍රශ්නයක්. අන්න එතන ඉස්සෙල්ලා තමයි මේ මුදල් කියන එකේ පැමිණෙන්නේ. හරිද? ව්‍යාපාර හැදුනේ ওই විදිහ තමයි ව්‍යාපාර හැදුනේ. මුදල් කියන පැමිණුනේ අන්නර ප්‍රශ්නයක් ඔය කවුද නම. තව ප්‍රශ්නයක් කියනවා. මේ පාඩේ පල්ලෙහිදී තියෙනවා මෙන්නම කියන්නේ. මෙන්නම තව තියෙනවා සැරයක් දේවල් ඉගෙන ගන්න. මේ මූලික දහසකින් තමයි මම කියන්නේ. හරි. බලමු බාණ්ඩු වර්ගයේ ඔක තමයි. ඒතකොට බාට් සිස්ටම් කියන එක මොකක්ද ආයි පාර කිව්වොත් එහෙම තමන් නිබඳගේ බාන්න අතිරික්ත වශයෙන් නිපදවා තමන්ට අවශ්‍ය අනිකුත් බාන්න සමග හොමවල වලත් මේ තමයි බාන්න හොමවල කියලා කියන්නේ. හරි. ව්‍යාපාර උතින් තමයි පටන් ගන්න. හරි එතන බලන්න ව්‍යාපාර සංකල්පය තියෙනවා. අර අචුත බලන්න ගෙදර අම්මෝතෝ තියෙන්නේ ව්‍යාපාර සංකල්පය. හරි ව්‍යාපාර සංකල්පය. නේද? මොනද ව්‍යාපාරය? මොනද ව්‍යාපාරය? එතන ව්‍යාපාර කොහොමද ආරම්භ වෙන්නේ දන්නවා? මොනද ව්‍යාපාරය? මෙතන ව්‍යාපාර ආයතන කරේ ව්‍යාපාර ඛණ්ඩයක් කර සුපර් මාකට් එකක් කරේ ඒකට සේවාව සපයන ආයතනය මොකක් කරේ ව්‍යාපාරය. මොනද ව්‍යාපාරය? හරි? හරි නේද? ව්‍යාපාර මොකද කරන්නේ? ව්‍යාපාර තියෙන්නේ ඇයි මේ ලෝකේ? මේ ව්‍යාපාර පටන් ගත්තේ මොකද? අපි ව්‍යාපාර කියන්නේ මොනවද අපි දන්නේ? ව්‍යාපාරේ අපිට අවශ්‍ය කෑම බීම නේද? කෑම බීම කන්න තියෙන හාල් නේද? තුන පහ පාරි කුසීනි වගේ දේවල් තියෙන කඩ තියෙනවා. يعني ඒවා කඩයක් සුපර් මාකට් එකේ අපි ගන්න පුළුවන් ව්‍යාපාර. ඊට අමතරව ව්‍යාපාර තව තියෙනවා නේද? එක එක ව්‍යාපාර තියෙනවා. අපිට මොන කරනවා මොනවද? බෙහෙත්. ඒක ෆාමසි තියෙනවා. ව්‍යාපාර තමයි. අපිට මොන කරනවා මොනවද? එක එක උපකරණ. ඒක සාමාන්‍ය අපි ඕනම අපි ඉගෙන ගන්න ඕන මොනවද? අඩි රූල් පැන්සල් පොත් පෑන් වලනවා. එතකොට ඒ වගේ දින පොත් කඩ ව්‍යාපාර. හරිද? ඉතින් මේ ව්‍යාපාරේ මොකද කරන්නේ? ඇයි ව්‍යාපාර දීලා දෙන්නේ? මිනිසාගේ මොනවද? අවශ්‍යතා. හා උවමනා. මිනිසාගේ අවශ්‍යතා හා උවමනා කියන ඒවා තෘප්තිමත් කරන්න. ඒ අවශ්‍යතා ලබා දෙන්න. තමයි ව්‍යාපාර ආරම්භ වෙලා තියෙන්නේ. මෙන්න මොනසේ නෙවෙයි හැඩියට ගන්නවා ඉතින් මොනසෙ තමයි ඉන්නේ. හරි? යාළුවා කියන අවශ්‍යතා හා උවමනා. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන තමයි ව්‍යාපාර බිහිලා තියෙන්නේ. හරි?
ඒ ව්‍යාපාර සංකල්පය කියන නෝදමයි. ව්‍යාපාරයෙන් මොකද වෙන්නේ? මේ අවශ්‍යතාවම තෘප්තිමත් වෙන සඳහා ව්‍යාපාර දී වෙලා තියෙනවා. يعني ඉන්නේ මිනිස්සු විතර අවශ්‍යතාව වුණා සංකීර්ණ වෙනවා. ඒ අනුව ව්‍යාපාරත් විකිනේ වෙනස් වෙමින් ඒකින එක විදිය නේද? දැන් බලන්න වර්තමානයේදී ව්‍යාපාර මොනවාද? භෞතික ස්ථාන තියෙනවා. හරි. ව්‍යාපාර භෞතිකව තියෙනවා. නේද? අපේ ගමේ කඩේ නේද? හැමෝටම කියන්නේ ගමේ කඩේ තියෙන නේද? එතකොට ගමේ කඩේ භෞතික ස්ථානයක්. තියෙනවා සුපර් මාකට්ස් තියෙනවා. ඊට අමතරව එක සේවා සපයන ස්ථාන තියෙනවා. ඒක භෞතික ස්ථාන. ඊට අමතරව තියෙන වර්තමානයේදී දැන් ජනප්‍රිය වෙනවා. මෙඩිකල් මොකද්ද? මොනවා සම්බන්ධද ව්‍යාපාර? අන්තර්ජාලය මගින්. අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කටයුතු. නේද? ව්‍යාපාර සංකල්පයෙන් පුළුල් වෙන. ව්‍යාපාර සංකල්පය එක තමයි මේ සාධාරණ කරන. ඒක තව නව මුහුණුවරකින්, නව විදිහකට. නේද? අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර වෙනවා. උදාහරණ AliExpress, Walmart, Amazon නේද? අපිට උගර බාන්න අපිට ලබා ගන්න පුළුවන්. එක්ෂණයකින් අපිට ඕන කරන බාන්න අපි ගත්ත ෆෝන් එක ඉතින් ගියා ඇප් එකට. අද අපිට ඕඩර් කරන්න පුළුවන්. ඒ අදාළ දේවල් අපේ ෆෝන් එකේ තියෙනවා නම් ඒ පාස්වර්ඩ් ටික අපිට මොකද අන්තර්ජාලයෙන් ගෙන්න ගන්න. ඕනම දෙයක්. නේද? ලංකාවේ තියෙන Uber Eats මේ අසල ප්‍රසිද්ධ වෙලා දිනවගෙන ජනප්‍රිය දිනවා. ඊට අමතරව කියනවා කියන්නේ අද තියෙන ප්‍රසිද්ධ ව්‍යාපාරයක් Pickme මේ ජනප්‍රියලා තියෙන අන්තර්ජාලය. ව්‍යාපාර ශේෂ්ත්‍රාගු අලුත් දෙයක්. අලුත් ඉන්නේ හැමදේම අලුත් වෙනවයි ව්‍යාපාර අලුත් මොනවකින් ඉන්නවා. දැන් භෞතික ස්තර වගේම භෞතික නොවන ස්තර අන්තර්ජාලය. හරහා ව්‍යාපාර සිද්ධ වෙනවා. හරි? ඒකින් තමයි මොකද්ද? අපි කියන්නේ මේ විශ්වයේම මේ ලෝකයේම ගම්මනේ කොටපත්ලා තියෙන්නේ. ඒ අපි ගමේ වගේ තමයි. AliExpress නේ අපි ගමේ තියෙනවා. ඒ ෆෝන් එක ළඟනේ තියෙන්නේ. අපිට ඕන කරන දේක් බැලුවා ඉන්ටර්නෙට් එකෙන් බැලුවා Google සර්ච් කරලා බැලුවා. ඕන කෙනෙක් ඕඩර් කරන්න පුළුවන්. නේද? අපිට ඕඩර් කරන් පස්සේ ඒක හම්බෙලා ගන්න. ඒකේ තියෙන නොටිෆිකේෂන් පවා එනවා. මෙන්න මෙදා වෙන්නේ මෙන්න මෙදා එන්නේ. ඩිලේ වුණා. මෙහෙමයි කියලා විස්තරය පවා එනවා සම්පූර්ණ විස්තරය. එහෙනම් ලෝකෙම කියන්නේ ලෝකෙම තියෙන දේවල් අපිට අපි ඇමරිකාවෙන් ඉඳන් කරනවා කියලා. අපිට ඒක පවා මේ අන්තර්ජාල මාර්ගයේ ඉන්වෙන් හැකියාව තියෙනවා. හරි? දැන් විශ්ව ගම්මානයක මේදී ලෝකෙම හඳුනනවා. හරි? හරිද? හරි. ව්‍යාපාර සංකල්පය. තමයි මම පැහැදිලි කරේ. හරි. අයපාර කුදුම ව්‍යාපාර සංකල්පය මොකක්ද කියලා? මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කිරීම සඳහා මිනිසාගේ නිර්මාණය කරන ඇති භෞතික ස්ථාන හෝ භෞතික ස්ථාන අපි අපරේ හඳුන්වනවා. හරි. ව්‍යාපාර දැන් ව්‍යාපාර තියෙනවා. ව්‍යාපාර පවත්වගෙන යනවා. හැබැයි ව්‍යාපාරයක් තියෙනවා ඒකම අදාළ වෙන අරමුණ. දැන් මොනවාද පුළුවන්ද? දැන් බලන්න පාරිභෝගික තියෙන අරමුණ. පාරිභෝගික අපිට අරමුණ තියෙනවා. මොනවාද අපිට අරමුණ? ව්‍යාපාරික අපිට අරමුණ. කියලා බලන්න. අපි උදාහරණයක් අපි ගමේ කඩේ ගමු. ගමේ කඩේ හරි මොකද වෙනසක් ගමු. අපිට මොකද අරමුණ? ගිල කඩෙන් ගිල බොඩුවක් ගද්දී. අඩු මුදලකට සාධාරණ ඔන්න ගම අපිට ගෙවා මොකද මොනවත්ෙන් ඉහළ බාණ්ඩේ ලබා ගැනීම. අපේ අරමුණ. අපි පාරිභෝගික විදිහට අපේ අරමුණ. වෙන අපේ අරමුණ තමයි ඒක. අඩු ගාණක් දිලා හොඳ බාණ්ඩේ ලබා ගන්න එක. නේද? හරි. දැන් ව්‍යාපාර දින අරමුණ. මොකද්ද ව්‍යාපාර දින අරමුණ? බඩු විකුණලා ලාභ ලැබීම. බාණ්ඩ අලෙවි කර ලාභ ලැබීම. පළවෙනි අරමුණ ලාභය. ව්‍යාපාරයේ දින ප්‍රධානම පළවෙනි අරමුණ තමයි ලාභය. ව්‍යාපාර ලාභ නම් කරන්න ව්‍යාපාර කරලා. ඇයි ව්‍යාපාර ලාභ කරන්නේ? අපිට වශයක් හෝ අපිට වශ දෙන දේ දෙයක් කරන්නේ. ඒ වගේ තමයි. ව්‍යාපාර අපිට ලාභයෙන් නම් කියන්නේ යා ලාභයෙන් තමයි ව්‍යාපාර පවත්වගෙන යන්නේ. දෙවෙනි එක. මොකක්ද වෙන්නේ? දෙවෙනි එක. ව්‍යාපාර අරමුණ. පාරිභෝගික තෘප්තිය ගෙන ගැනීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. හරි. ඒකයි මොකද්ද? ලාභය සම්බන්ධ වෙලා තමයි පාරිභෝගික තෘප්තිය වෙනවා. ඇයි මම එහෙම කියන්නේ? පාරිභෝගික තෘප්තිය කියන්නේ ඉහළ නැංවීම කියන ලාභය සම්බන්ධ වෙලා කියන්නේ.
ඇයි පාරිභෝගික තෘප්තිය වැඩි වෙනවා නම් පරිභෝග කරන්නේ වැඩිපුර බාන්නේ ඉල්ලනවා. ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ බාන ඉඳලා අලවිය ඉහළනවා. අලවිය ඉහළගෙන මොකද ලාභය එනවා. ඒකෝනේ අරුන් දෙක එකට බැඳිලා පවතින්නේ. ඒක ව්‍යාපාරයේ මූලික අරුන්දේ තමයි ලාභය උපරිම ලාභය ලැබීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ ගැනීම. හරිද? මේක ප්‍රධාන අරුන් දෙක ව්‍යාපාරයේ. ඊට අමතරව ඒක උපාරම්භ තුනක් අපිට හඳුනගන්න පුළුවන්. එක මොකද වෙන්නේ? බලන්න අතුලෙන් බලන්න භාණ්ඩ හා සේවා වල ගුණාත්මක ඉහළ ගැනීම. භාණ්ඩ හා සේවා වල ගුණාත්මක ඉහළ ගැනීම. සේවා වල ගුණාත්මක ඉහළ ගැනීම. හරි බයි පොඩි ඉන්න නැගිටින්න. භාණ්ඩ හා සේවා වල ගුණාත්මක ඉහළ ගැනීම. ඇයි ව්‍යාපාර නගත්තේ? ව්‍යාපාර කරුණක් වෙන්නේ. භාණ්ඩ සේවා ගුණාත්මක ඉහළ ගැනීම අපේ දැන් එච්චර ගුණාත්මක නගල කොස්ට් එක දෙන්න නේද? පිළිගන්න වැඩි වෙන්න පුළුවන්. අපිට භාණ්ඩ හදන්න යන්න. හැබැයි ඇයි අපි ඒක අපේ අරමුණක් ලා දෙන්නේ? ව්‍යාපාර පිළිද අපි ගත්තොත්. නෑ භාණ්ඩ සේවා ගුණාත්මක ඉහළ තමයි පාරිභෝගික මොකද? තෘප්තිය කියන්නේ. අර තෘප්තිය නා කියන්නේ පාරිභෝගික ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි පාණ්ඩය අලිවි වැඩි වෙනවා. අලිවි වැඩි ව්‍යාපාරේ ලාභය වැඩි වෙනවා. කියන්නේ ව්‍යාපාර මූලික අරමුණක් ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය පවත්වන්න පුළුවන්. අන්න ඒකයි උපාරම්භ කරන්නේ.